5 2 අභ්‍යාසය. බීජීය ප්‍රකාශනයක් ධන සංඛ්‍යාවකින් ගුණ කිරීම කියන එක යටතේ තියෙන අභ්‍යාසය. බලමු කොහොමද කරන්නේ කියලා. වරහණක් තියෙනවා වරහණෙන් පිට එක්කෙනෙක් ඉන්නවා. මෙහෙම තියෙනකොට වරහණෙන් පිට ඉන්න එක්කෙනාගෙන් වරහණෙන් ඇතුළේ ඉන්න එක්කෙනා මෙන්න මේ විදිහට ගුණ කරන්න ඕනේ. මෙයාගෙන් මෙයාවත් ගුණ කරනවා මෙයාගෙන් මෙයාවත් ගුණ කරනවා. බලමු දෙවාරයක් x 2යි x දෙවාරයක් 7 14යි ධනයි ධනයි ධන. පස් වාරයක් 6 30යි පස් වාරයක් a 5යි a ධනයි ධනයි ධන. 8 වාරයක් 4 32යි ඒකෙත් ඒ වගේම තමයි 8 4න් ගුණ කරනවා 8 y වලින් ගුණ කරනවා. 8 වාරයක් 4 32යි 8 වාරයක් y 8යි y ධනයි ඍණයි ඍණ ගණ දීලා තියෙනවා. 6යි x 6 වාරයක් x 6යි x 6 වාරයක් y 6යි y ධනයි ඍණයි ඍණ. මේකෙත් එහෙමයි 3x වලින් ගුණ කරන්න ඕනේ 3 2යි y වලින් 3යි z වලින් 3 5යි ඔකගෙම ගුණ කරන්න ඕනේ 3 වාරයක් x 3යි x ධනයි ධනයි ධන 3 වාරයක් 2යි y 6යි y ධනයි ඍණයි ඍණ 3 වාරයක් z 3යි z ධනයි ධනයි ධන 3 වාරයක් 5 15යි ධනයි ඍණයි ඍණ. ඊට පස්සේ මේකත් ඒ විදිහටමයි හදන්නේ. පස් වාරයක් a 5යි a පස් වාරයක් 4 20යි ධනයි ධනයි ධන. මේකත් එහෙමයි. මෙයාවත් ගුණ කරනවා මෙයාවත් ගුණ කරනවා. 7 වාරයක් x 7යි x 7 වාරයක් 5 35යි ධනයි ධනයි ධන. 6 වාරයක් 2යි x කියන්නේ 12යි x 6 වාරයක් 4 24යි ධනයි ධනයි ධන. 4 වාරයක් 4යි c කියන්නේ 16යි c 4 වරක් 4 16යි c එහෙමම දානවා 4 වරක් 7 28යි ධනයි ධනයි ධන. 5 වාරයක් y 5යි y 5 වාරයක් 2 10යි ධනයි ඍණයි ඍණ. ඊළඟ ගානත් ඒ විදිහටමයි එළියේ ඉන්න 3 ඇතුලේ ඉන්න 3න් ගුණ කරනවා x වලින් ගුණ කරනවා. බලමු 3 වාරයක් 3 9යි 3 වාරයක් x 3යි x ධනයි ඍණයි ඍණ. ඊගාව එක දෙවාරයක් m 2යි m එකතු කිරීම දෙවාරයක් n 2යි n දෙවාරයක් 2යි p 4යි p ධනයි ඍණයි ඍණ. ඊගාව එකත් ඒ විදිහටමයි 4 වාරයක් x 4යි x 4 වාරයක් y 4යි y ධනයි ඍණයි ඍණ. 4 වාරයක් 7 28යි ධනයි ධනයි ධන. ඊගාවට දෙවාරයක් x 2යි x දෙවාරයක් 2 4යි y ධනයි ඍණයි ඍණ. දෙවාරයක් q 2යි q ධනයි ඍණයි ඍණ. ඊට පස්සේ තියෙන්නේ වගන්ති ගානක් බලමු. පුද්ගලයෙකුගේ දෛනික වැටුප ඒ කියන්නේ දිනක වැටුප රුපියල් x වන අතර අතිකාල දීමනා පැයකට රුපියල් y වේ. දිනක වැටුප රුපියල් x අතිකාල දීමනා පැයකට y. අතිකාල දීමනා පැයකට y. ඔහු වැඩ කළ දින 5ක් තුල සෑම දිනකම
පැය 2 බැගින් රාජකාරී කාලයට අමතර කාලයක් වැඩ කරාලු. වැඩ කළ දින ගණන 5යි අතිකාල පැය 2යි. එහෙනම් ඉහත දින 5ට අතිකාල දීමනා සමග ඔහුගේ මුළු වැටුප බීජීය ප්‍රකාශනයකින් දක්වන්න. දිනක වැටුප ඉස්සෙල්ලා බලමු. දිනක වැටුප සමානයි. දිනක වැටුප x ඒකට එකතු කරන්න ඕනේ අතිකාල පැය 2ක් වැඩ කරලා තියෙනවා. ඒ පැය දෙකට පැයකට y ගාන ගෙවනවා. එහෙනම් x එකතු කිරීම 2y. ඊට පස්සේ දින 5ක් නම් දින 5කට බලන්න දිනක වැටුප ගුණ කරනවා 5න්. ඉලක්කම් 2 ඔහු ලබාගෙන ඇති ණය මුදලක් සඳහා දිනකට ඔහුගේ වැටුපෙන් රුපියල් 150ක් අඩු කරන්නේ නම් එම දින 5 සඳහා ඔහු අතට ලැබෙන මුළු මුදල බීජීය ප්‍රකාශනයකින් දක්වා සුළු කරන්න කියලා කියනවා. එතකොට ඔහු ලබාගෙන ඇති ණය මුදලකට රුපියල් 150ක් කැපෙනවා. එහෙනම් දිනක වැටුප x එකතු කිරීම 2y නේ. ඕකෙන් රුපියල් 150ක් කැපෙනවා කියන්නේ 150ක් අඩු කරන්න ඕනේ. ඒ වගේ දවස් 5 සඳහා. එහෙනම් ඒ වගේ මෙන්න මේ දවස් 5කට වැටුප බලලා ඒක සුළු කරන්න. දැන් තියෙන්නේ මෙන්න මේ 5 කියන සංඛ්‍යාවෙන් මේ වරහන් ඇතුළේ ඉන්න කට්ටිය සුළු කරන්න. දිනක වැටුප තමයි x එකතු කිරීම 2y කියන්නේ. එයාගෙන් අර ලෝන් එකට කැපෙන ගාණ තමයි 150 කියන්නේ. ඒ වගේ දවස් 5ක් ඉඳලා තමයි 5න් ගුණ කරන්නේ. 5 වාරයක් x 5යි x 5 වාරයක් 2 10යි y. ධනයි ධන. 5 වාරයක් 150 කියන්නේ 750යි ධනයි ඍණයි. ඊට පස්සේ ගන්න. ගුරු මහත්මියක් වර්ෂාවසාන පරීක්ෂණයෙන් ප්‍රථම ස්ථානයේ දිනූ ළමයි තිදෙනෙකුට දීම සඳහා පොත් 5ක් හා පෑන් 2ක් අඩංගු ත්‍යාග පාර්සල් 3ක් මිලට ගන්නීය. අභ්‍යාස පොතක මිල රුපියල් A, පෑනක මිල රුපියල් B ද නම් එවැනි ත්‍යාග පාර්සලයක මිල බීජීය ප්‍රකාශනයකින් දක්වන්න. පොත් 5ක් ගන්නවා. එහෙනම් 5යි A පොත් 5ක් ගන්නවා පෑන් 2ක් ගන්නවා. එහෙනම් 2යි B 5යි A එකතු කිරීම 2යි B. ත්‍යාග පාර්සල් 3 සඳහා ගෙවූ මිල මුදල බීජීය ප්‍රකාශනයකින් දක්වා සුළු කරන්න. එක පාර්සලයකට 5යි A ධන 2යි B නම් ඒ වගේ පාර්සල් 3ක් බලන්න. 5යි A එක පාර්සලයක තියෙන 5යි A ධන 2යි B මොකද අභ්‍යාස පොත් 5යි පෑන් 2යි. ඒ වගේ පාර්සල් 3ක් 3ෙන් ගුණ කරනවා. දැන් තියෙන්නේ කලින් වගේම 3ෙන් මේ වගේ ගුණ කරන්න. 3 වරක් 5 15යි A 3 වරක් 2 6යි B ධනයි. අවසාන ගාන තේ ඇසුරුමක ඇති තේවල ස්කන්ධය ග්‍රෑම් P වලින්ද ඇසුරුමේ පමණක් ස්කන්ධය ග්‍රෑම් Q වලින්ද නිරූපණය වේ. තේවල ස්කන්ධය P ලු ඇසුරුමේ ස්කන්ධය Q ලු. ඊට පස්සේ එවැනි ඇසුරුම් 20ක මුළු ස්කන්ධය සඳහා බීජීය ප්‍රකාශනයක් ලබා ගන්න කියලා කියනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? එක ඇසුරුමක බලන්න තේවල ස්කන්ධයට එකතු කරනවා. ඇසුරුමේ විතරක් ස්කන්ධය ඒ වගේ 20ක් බලන්න මොකද කරන්නේ? 20ෙන් ගුණ කරනවා. එකක බර තමයි P එකතු කිරීම Q. ඒ වගේ 20ක් බලන්න 20ෙන් ගුණ කරනවා. 20 වරක් P 20යි P 20 වරක් Q 20යි Q. ඊට පස්සේ කියනවා ස්කන්ධය ග්‍රෑම් T වූ පෙට්ටියක ඉහත එකෙහි සඳහන් තේ ඇසුරුම් 20ක් අසුරා ඇත. එවැනි පෙට්ටි 12ක
මුළු ස්කන්ධය සඳහා වීජීය ප්‍රකාශනයක් ලබාගෙන එය සුළු කරන්න. එතකොට මේ වගේ පෙට්ටි 20ක් තියෙනවා නම් 20යි පෙට්ටි 20ක් තියෙනවා නම් 20 වාරයක් P එකතු කිරීම Q. මේ වගේ ඇසුරුම් 20ක් තියෙනවා නම් 20 වාරයක් P එකතු කිරීම Q. ඒක දානවලු T කියන ප්‍රමාණයක් වර පෙට්ටියකට. මෙන්න මේ වගේ පෙට්ටි 12ක් තියෙනවා. එහෙනම් මොකද කරන්නේ 12න් ගුණ කරනවා. දැන් බලන්න ඉස්සර වෙලාම ඇසුරුමක බර තමයි P එකතු කිරීම Q. ඒ වගේ 20ක් තියෙනවා කිව්වනේ. ඒ වගේ 20ක් තියෙන පෙට්ටියක් ඒ වගේ 20ක ප්‍රමාණයක් T කියන බරක් තියෙන පෙට්ටියකට දානවා. එහෙනම් මෙන්න මේ වගේ තේකොළ පැකට් 20ක් T කියන පෙට්ටියට දැම්මහම සම්පූර්ණ T පෙට්ටියේ බර තමයි මේ තියෙන්නේ. ඒ වගේ T පෙට්ටි 12ක් තියෙනවලු. අන්නේ 12 බර තමයි අහන්නේ. දැන් තියෙන සුළු කරන්න. මේ 12 එහෙමම තියාගෙන බලහන් තාම ඉවත් වෙලා නැහැ. 20 වරක් P 20යි P 20 වරක් Q 20යි Q එකතු කිරීම T 12 වරක් 20 කියන්නේ 240යි P එකතු කිරීම 12 වරක් 20 කියන්නේ 240යි Q එකතු කිරීම 12 වරක් T කියන්නේ 12යි T